19 උදේ අපි දැරණියගල ගියා අපේ සීයාගේ 3 මාසේ දානි දෙන්න. අපි උදේම ගියේ රංවල අපේ අක්කලා ගෙදර. එහි ගිහින් තමයි අපි සීයලා ගෙදර ගියේ. අපි උදේට කෑම කාලා ඊට පස්සේ රංවල අක්කලා ගෙදර ගිහිල්ලා එහි චූටි දඟ මල්ලක් ඉන්නවා. එයාත් එක්කත් අපේ චූටි දඟ මල්ලු දෙක සෙල්ලම් කරලා එහි චූටි වෙලාවක් ඉඳලා ඊට පස්සේ තමයි අපි දැරණියගල යන්න පිටත් වුණේ. දැරණියගල මාලිබඩ. හරිම ලස්සන පරිසරයක්. අපේ චූටි යෙතු බබා නම් එළියට බැස්සේ නැහැ. මොකද කූඩැල්ලෝ ඉන්නවා මෙහෙ. කූඩැල්ලන්ට යෙතු බබා ටිකක් බයයි. ඒක නිසා එයා වැඩියේ පාරට එළියට ගියේ නැහැ. එයා ගේ ඇතුළේම තමයි සෙල්ලම් කළේ. චූටි දඟ අපේ යෙතු බබා නම් ඒ චූටි බබාත් එක්ක හොඳට සෙල්ලම් කළා. ඔය තුන්දෙනා එකතු වෙලා සෙල්ලම් කරනවා. ඈතින් පේනවා සමනල කන්ද. අපි ඒ දිහා බලාගෙන තමයි අපි සීයලා ගෙදර ගියේ. ඔය අපි සීයලා ගෙදර ගිහිල්ලා නාන්න කට්ටියම ගියා. අපේ මල්ලිලයි අපේ චූටි දඟනේ යෙතුයි අරගෙන ගියා. නිගිතු බබා මං වඩා ගත්තේ නැහැ. මොකද මම වැටුනොත් යෙතු බබාත් වැටෙන නිසා තාත්තට දුන්නා බාර යෙතු බබාවම. අපි ගඟෙන් නාලා ඊට පස්සේ හවස ටිකක් හවස් වෙලා තමයි ගෙදර ගියේ. යෙතු බබාට නෑවට චුටක් අසනීපත් වුණා. අපිට එහෙන් බෙහෙත් ගන්නත් වුණා යෙතු බබාට. මොකද එයාට ටිකක් උණ ගත්තා. වතුර ටිකක් වෙනස් වෙන නිසා. එහෙනම් අපි දැන් ගෙදර යන්න හදන්නේ. ඒ උදේවරුේ තමයි අපි ගියේ 20. එදා තමයි ඔය වීඩියෝ ටිකයි ෆොටෝස් ටිකයි මට ගන්න පුළුවන් වුණේ. ෆොටෝස් ටික නම් මම අන්තිමට දාලා තියෙනවා. ඔය වීඩියෝ ටික මම නම් වැඩි ගියේ නෑ. මොකද මම බයයි වැටේ කියලා. බල ආසාවෙන් ඉතින් අපිට දුකෙන් ඇත්තටම දුකෙන් වුණත් අපිට ගෙදර එන්න සිද්ධ වුණා. හරිම ලස්සනයි රබර් කෑලි, තේ කෑලි, හරිම සුන්දර, හරිම ලස්සන පරිසරයක්. ඔය ටිකක් මම වීඩියෝ කරගත්තා. යෙතුත් එක්ක මට වීඩියෝ කරගන්න අමාරුයි. ඇත්තටම මට වීඩියෝ කරන්න ගොඩාක් උදව් කරන්නේ මගේ මහත්තයා. ඒකට thank you.
මේ තියෙන්නේ අපි එද්දි අපිට හම්බුණා නක්කවිට සංගිලි පාලම. ඒකේ අපි දැකලා තිබුණාට අපි 4 දෙනා කවදාවත් ගිහින් තිබුණේ නැහැ. ඉතින් අපි එදා එතනින් බැහැලා චුට්ටක් ඒක දිගේ චුට්ටක් එතනින් අපි ගිහිල්ලා ෆොටෝ අරගෙන තමයි ගෙදර ආවේ. මාව අහන් හිටියට thank you.